මේ මොකක්ද අද උස්සන් ඇවිත් තියෙන්නේ පාර. මොකද පෙන්නේ? පේනවා ඉතින් මොකක් හරි මොනිටර් එකක් වගේ කියලා නම් තමයි පේන්නේ. දැන් ඉතින් ආයේ මේක මොකටද? ඇයි කියලාද? මොකක් හරි අනවශ්‍ය වැඩකට. බල ඉතින් එහෙමම හිතයි නේ ඉතින්. දැන් මේක මම ගෙනාවේ මොකටද? අපිට ෆිල්ම් බලන්න. නෑ නෑ නෑ. මේ ගෙනාවේ අපේ ක්ලාස් එකේ වැඩවලට. දැන් ඉතින් මේකෙන් මොකද කරන්නේ දැන් ඉන්නේ? මේෙන් අපි ලොකු දේවල් ටිකක් කරන්න ඉන්නේ. මේෙන් සම්පූර්ණයෙන් ලෝකෙ අනේ දිනට ඒක යන්න. ඇත්තට බලලෙන් මොනවද? බෑ ඊට කලින් මේකේ ගත්ත දැනයි කොයින්ද ගත්ත යන මනම් දේවල් ටික කියලා පොඩි ප්‍රොමෝෂන් එකකුත් අපි මොනා කරනවා ගත්ත කඩේට මේක අපි ගත්තේ හැටන් එකේ ටෙලිප්‍රික් කියන ආයතනේ. එයාලා හොඳ සර්විස් එකක් දෙනවා. ඒකට එයාලගෙන් ගත්ත මේ බ්‍රෑන්ඩ් එක Viewsonic. හරි සල්ලි ගෙවන්නේ නැහැ. Viewsonic එකේ ඒකෙන් මේ බ්‍රෑන්ඩ් එක තමයි තිබ්බේ ඇත්තටම. මම හිතන්නේ ලංකාවේ දැන් වැඩි එන්නේ නැහැ කිව්වා අනිත් බ්‍රෑන්ඩ්ස් වලින්. එතකොට ඒකෙන් ගත්ත මොනිටර් එකක් මේක ගත්තේ ක්ලාස් වල වැඩවලට ඔය එඩිටින් අනම්මනම් කරද්දී ගොඩක් ලොකුවට වෙනුත් හොඳයිනේ. හොඳට ලොකුවට බලලා වැඩි ලස්සනට ළමයි. දැන් මේ ගන්න කවද්ද ප්ලෑන් කරන්නේ ඉතින්? අද උදේ. නෑ එපා ඉන්කම් ටැක්ස් එකෙන් වත්තේ මුන්ට මේ එන නෑ සල්ලි වලට තිරගලිතයි. අද ඉතුරුනේ ඊට පස්සේ භාගයක් ගෙවලා භාගයක් ඔව් භාගයක්. එහෙම තමයි ගෙනාවි. රයිට්. එහෙනම් අපි මේක අන්බොක්ස් කරනවා. මේ කවුද කරන්නේ? මම as usual මම මේ ගෙදරට ගේන සියලුම අලුත් බඩු මගේ දැතින් මගේ සුරතින් තමා ගන්න. කෝ බලන්න ෆෝම් පස්වෙන් කඩන්න එහෙම නෑ. අනේ මේ මෙහෙම කරමු දෙන්න. කඩන මේක කිව්වේ මෙහෙම ගන්න. කෙලින්ම ඇස්පෙත් යන්න. පපරපපපපයි. ඒ වරම බොක්ස් එක උඩින් තියන්නේ. කුක්කාගේ වැඩ ෂා බලන්න මේ මාය ඇවිල්ලා. මේක මොකද මේ? මම හිතන්නේ මම මේ ගැජට් කෑලි අන්දන්න. පවර් කේබල්ස්. මේක පවර් එක. මේක මවුන්ට් කරන එක. මේක ටේබල් මවුන්ට් එක. මේක මොකක්ද? මේක බිත්තියට නෑ නෑ මේක මේ මවුන්ට් එකට ගන්න කෑලි. මේ මොනවද වයර් කෑලි? මම දෙකක් කැවිලා තියෙනවා. ඔව් මේ නැති කරගත්තාම ඔව් පස්සේ ඉතින් ඔයාලා නැති කරනවනේ ඒවා. අපි නැති කරන්නේ ඔයා නැති කරගන්න. හරිද? පපරපපපයි. අර දැන් ගෙදර තියෙන එකත් මේ සයිස් නේ. නෑ ඒක 18. 18 එකක් තියෙන ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ඒක විකුණනවා. මේක 24 එකක්. වාව්. වව් අනිත් සන්. පැත්ත. මම මේක මම ගන්නද මම ගන්නද? ගන්න. අවදානමක් ගන්න බෑනේ. පපරපපපයි. එන්න අලුත් බාණ්ඩේ. අපි පස්සේ ඔන් කරලා වීඩියෝ එකක් මොකද දාමු. වීඩියෝ එකක් දාමු. يعني මෙතන නෙවෙයි වෙන තැනක අපි ඔන් කරලා වීඩියෝ එකක් ඇටච් කරන්න ඕනේ. ඊට පස්සේ ගොඩාක් ස්ලිම්. ලං zoom කරලා නලංක. මෙහෙම අපි දෙන්න සාමාන්‍ය මෙහෙම පොඩ ඉතාලම අඩුවෙන් තමයි මෙහෙම නිකන් ඉන්නේ. ඒකට අපි දෙන්න අපි සාමාන්‍ය වැඩිපුර එනිමීස්ලා. ඉන්දියා පාකිස්තාන වගේ තමයි ඉන්නේ. අර යම් අවස්ථාවලදී මේ වගේ අවස්ථාවලදී අපි දෙන්න පොඩ්ඩක් මොකද වෙන්නේ? යුනයිටඩ් වෙනවා. එහෙනම් අපි මේකත් එක්ක මොකද මේකේ මේ මොකද අපිට දැන් අන්බොක්ස් කරානේ. මේක කොහොමද ෆන්ක්ෂන්ස් ඔක්කොම අපි අන්තිමට වීඩියෝ එකක් ඇටච් කරමු නේද? කරලා අපි දාපු වීඩියෝ එකෙන් ප්ලේ කරලා පෙන්නන්න. රයිට් එහෙනම් කොහොමද වැඩ වෙන්නේ කියලා එහෙනම් කැමති කට්ටිය ඉන්නවා නම් ගන්න පුළුවන්. රයිට් කන්ටැක්ට් කරලා දෙන්න. බලමු මේ ක්වොලිටි එක බලලා කියන්න. බලලා දැම්ම රෙකමන්ඩ් කරන්න බෑනේ අපි බලලා. හරි දැන් මේක ඔයා නිසලා මැල්ලුවේ. ඔව්. මේක මට දැන් තෑගි දෙන්න මම තියාගන්න. දැන් මේක මම පාවිච්චි කළා මට එපා වුණා මම ඔයාලට දෙන්න. ඔව්. මෙයාගේ අනවශ්‍ය කුණු ලොන්ත ඔක්කොම මට. අපි මේ අන්බොක්ස් කරපු මොනිටර් එක පොඩ්ඩක් සිස්ටම් එකට ගහලා බැලුවා. එතකොට සාමාන්‍ය සයිසස් ටික තියෙන්නේ මෙහෙමයි. මේ සාමාන්‍ය මේක 15 ඉන්ච් වගේ තියෙන ලැප්ටොප් එකක්. ඒතකොට මේක 24 අපි දැන් යූස් කරන්න යන මොනිටර් එකේ සයිස් එක. ඒකත් එක්ක බලද්දි මේ හොඳ යූස් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒතකොට ඒක ඉන්ටර්ෆේස් එක මෙන්න මේ වගේ එනවා. එතකොට සාමාන්‍ය අපි commonly use කරන YouTube එකේ අපි data අඩු සීන් එකක් තියෙනවා. එතකොට ඒකත් එක්ක මේක තමයි ඒක ඉන්ටර්ෆේස් එක. ඒකට සාමාන්‍ය අපි use කරන CapCut එක වගේ ගත්තොත් එහෙම ඒකේ
හොඳට මේ එක විශුවල් කරන්න පුළුවන් ලොකු ස්පේස් එකක් තියෙනවා ඉතින් හරි අපිට ලොකු ඩිස්ටන්සේක ඉඳන් මයිට එක යුස් කරන්න පුළුවන් ඒ වගේ අර අපිට මක්කර එඩිට්ස් වලට යද්දී සාමාන්‍යයෙන් මේක ගන්න ප්‍රධානම හේතුව තමයි ලැප්ටොප් එකකින් ඒ වැඩේ කරන එක ගොඩක් අමාරුයි මේ ඊට පස්සේ අපි ඊළඟට යුස් කරන සොෆ්ට්වෙයාර් එක වගේ ගත්තොත් එහෙනම් අපි යුස් කරන ෆොටෝෂොප් එක ඒකේ ක්වොලිටි එක මේ වගේ අපිට ගන්න පුළුවන් මම හිතන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා ඊට පස්සේ ඊළඟට තව ප්‍රධානම අපි පාවිච්චි කරන්නේ අපේ ටියුට් සනම්මනම් හදන්න මේ කොරල් ඩ්‍රෝ එක රයිට් ඒකට ඒකේ අපිට ලොකු ස්පේස් එකකට ගන්න පුළුවන් ඒකේ වැඩ ටික කරගෙන යන්න මෙන්න මේ වගේ ස්පේස් එකක් තියෙනවා බලමු අපි තවත් පොඩි මේක ගොඩක් යූස් කරලා අපි මේකේ රිවිව් එකක් දෙන්නම් ඔය ටික සම්බන්ධයෙන් රයිට් එහෙනම් අපි මෙතනින් අපේ ලොග් එක නතර කරනවා ඊට පස්සේ අපි නංගි පොඩ්ඩක් බාරගන්න යාගේ channel එකේ තමයි මම මේ කතා කරගෙන ඉන්නේ රයිට් හරි එහෙනම් අපි මෙතනින් නතර කරමු